ආයිබෝන් යාළුවනේ ඔයාලා හැමෝටම මේ තියෙන්නේ තාමකින් රිෆර් කන්ටේනර් එකක්. ඒකේ කන්ඩෙන්සර් ෆෑන් මෝටර් එකේ බෙයාරින් ගිහිලා තමයි තියෙන්නේ. මේකේ දැන් මේ අපි දැන් මේ චෙක් කරන ගමන් ෆෑන් බ්ලේඩ් එකෙත් ප්ලේ එකක් තියෙනවා. සම්පූර්ණ දැන් අපි මෝටරේ මාරු කරන්න යන්නේ. මේකට අපි පාවිච්චි කරනවා 2 ජෝ පුලර් එකක්. ගන්න පුළුවන් මේ යන අර යන තියන්නේ ඔක දැන් හිටින්නේ නැහැ පොඩ්ඩක් හිටි මේකේ මෝටර් ෂාෆ්ට් එක රත් වෙලා තිබුණා. ඒක හින්දා මෝටර් ෂාෆ්ට් එක පොඩ්ඩක් මං හිතන්නේ එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. ඒකයි ගොඩක් මේ මෝටර් එකේ බ්ලේඩ් එක අපිට ගලව ගන්න ගොඩක් වෙලා ගියා. ඒකට හේතුව මෝටර් ෂාෆ්ට් එක ගොඩක් රත් වෙලා ඒ රත් වෙච්ච හින්දා මෝටර් ෂාෆ්ට් එක පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා. අපි මෝටර් එක ඔෆ් කරලා සාමාන්‍ය පැයක් විතර තිබ්බා. ඊට පස්සේ මෝටර් එකේ ෂාෆ්ට් එක හීට් එක අඩු වුණාම අපිට ඉක්මනට ගලව ගන්න ලේසි වුණා. මේ අර මෝටරේ අර මං කිව්වා දැදිලා මේකක් තියෙනවා කියලා කන්ඩෙන්සර් මෝටර නේද? ඒ තාම අපෝ කන්ඩෙන්සර් මෝටර නෙමෙයි ඔක්කොම. නේද? ඔපරේටර් මෝටර නෙමෙයි ඔක්කොම. කන්ඩෙන්සර් මෝටර ඔක්කොම ඉලක්ක. ඒ උලක ඉදිලා තියෙන්නේ. නැත්තම් මේකට අරින්න බොක් කැලක් හොයා ගන්න ඕනේ. රවුන්ඩ්. ඔකට හරියනම්. අටේ ඕ 10 බොක් කැල්ල දැස්සේ ඒක. දැන් තියෙනවා නේ. 10 බොක් කැල්ල වගේ.
පැත්ත බැස්සුවා හොඳ නැද්ද? ඔය පැත්ත කැපෙනවා. ඔය පැත්ත කැපෙනවා අයියේ. ඔව් මෙතනට දිලා බා. අපෝ ඇටලයි. අරගෙන දිසාව. අයින්නේ නැහැ නේද? අඩුවෙන් කප. මේ තියෙන්නේ පරණ මෝටර එක. පරණ මෝටර එක රිපෙයාර් කරලා වැඩක් නැති තරමට ගොඩාක් ඩැමේජස් තිබුණා. ඒකේ මවුන්ටින් වල ගොඩාක් ඩැමේජස් තිබුණා. ඒක සම්පූර්ණ මෝටර එක ගලවලා පස්සේ තීරණයක් ගන්න අපි වෙන මෝටරයක් මාරු කරලාම දැම්මා. ඒකත් එක්කම අපි කන්ඩෙන්සර් එක සම්පූර්ණ වෝටර් සර්විස් එකක් කරා. මේ තියෙන්නේ වෝටර් සර්විස් එකෙන් පස්සේ ඒකේ තියෙන කන්ඩිෂන් එක. අද අපි ගෙදර ඉන්නේ. හොඳ වැඩක් කරලා දෙනවා. අද හා කැරියක් හොඳ. හා කැරියක් හොඳ කරනවා. Daniel